ආයුබෝවන් අපේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ නිරක් සකස් කිරීම ගැන සහ නිරක් සකස් කරන්නේ ඇයි කියලා ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මම මේ වී වගාව ගැන මුලින්ම හඳුන්වා දීමක් කරන්න. මොකද දරු දැරියන්ටත් බොහොම දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයින්. ශ්‍රී ලංකාවේ කන්න දෙකකට වී වගාව සිදු කරනවා. අපි කියනවා යල කන්නය අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය, මහ කන්නේ කියලා අපි හඳුන්වන්නේ ඔක්තෝබර් සිට මාර්තු. ඒ වගේම ශ්‍රී ලංකාවේ වී වගාව සිදු කරන ප්‍රධාන කලාප තුනක් තියෙනවා. පහතරට වියලි කලාප බිම්, පහතරට තෙත් කලාපීය බිම්, කඳුරට බිම් කියලා. ශ්‍රී ලංකාවේ පැරණි වී ප්‍රභේද කිහිපයක් මම ඔයාලට සඳහන් කළොත් මාවී, දික්වී, හීනකී, සුවදැල්, කළුවී මේ ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ පැරණි වී ප්‍රභේද ගණනාවක් තියෙනවා. වී වගාවේදී ගොවින් බිම් සකසනු ලබන්නේ මඩ ක්‍රමයට. ඒ කියන්නේ තෙත් ක්‍රමයට. මේ පියවර කිහිපයකින් සිදු කරනවා. ඒ වගේම මේ සඳහා ආසන්න වශයෙන් සති 3ක් දින 21ක් පමණ ගත වෙනවා. බිම් සකස් කිරීමට පෙර නියර බැඳ ඇලවේලි පිරිසිදු කරනවා. මූලික බිම් සැකසීම මෙය පුරන්හිය, බිම් නැගුම හෝ පළමු සීසෑම ලෙස හඳුන්වනවා. ප්‍රථමයෙන්ම ක්ෂේත්‍රයට ජලය හරවා දින 2-3ක් තබා ජලය ඉවත් කර සෙන්ටිමීටර 25 30 ගැඹුරට පස පෙරලීම කළ යුතුයි. මෙය ගවයන් යෙදූ ගැමිලී නගුල හෝ සැහැල්ලු යකඩ නගුල මගින්ද එහෙම නැත්නම් රෝද දෙකේ ට්‍රැක්ටරයට සවි කරන ලද හැඩ ලෑලි නගුල මගින්ද කරන්න පුළුවන්. මිනිස් ශ්‍රමය යොදා උදළු භාවිතයෙන් තනිව හෝ එහෙම නැත්නම් කණ්ඩායම් වශයෙන් බිම් පෙරලීම අපි එකට නමක් කියනවා තාල් කෙටීම සිදු කරනවා. පළමු බිම් පෙරලීමෙන් පසු පසට කොළ පොහොර, පිදුරු, කොළ අතු ආදී එකතු කිරීමෙන් සාර්ථක වගාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දෙවන සීසෑම මදහිය, මඩහිය වගේ නම් වලින් අපි හඳුන්වනවා. පළමු සීසෑම සිදු කරලා දින 10ක් 14කට පස්සේ සිංහල ගැමි නගුල, රොටවේටරය මගින් හෝ කොකු නගුල භාවිත කරලා දෙවන සීසෑම හරස් 7ට සිදු කරනවා. ඒ වගේම දි รา පත්තු කාබනික පොහොර අපි ගත්තොත් පිදුරු, ගොම පොහොර, කොම්පොස්ට් පොහොර, කොළ පොහොර හා වෙනත් සත්ව අපද්‍රව්‍ය මේ දෙවන සීසෑමේදී කුඹුරට යෙදීම වඩාත් යෝග්‍යයි. ඉන් පසුව ජලය වගාවට අවශ්‍ය ජලය රඳවා තබා ගැනීම පහසු වීම සඳහා අපි දෙවන සීසෑමෙන් පස්සේ නියර මඩ තබා ශක්තිමත් කිරීම කරනවා. ගවයින් මගින් අදිනු ලබන ඇනදත් පෝරුව, තල පෝරුව භාවිත කරන්න පුළුවන්. ඒ වගේම රෝද දෙකේ ට්‍රැක්ටරයක් වුණත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. ගවයින් 3 දෙනෙක් 4 දෙනෙක් එකට බැඳලා ක්ෂේත්‍රයේ මැඩවීම තමයි මෙහින් සිදු කරන්නේ. අන්තිමටම මිනිසුන් විසින් අත්පෝරුව භාවිතයෙන්ද මේක තවදුරටත් මට්ටම් කරනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. ආයි නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. සුබ දවසක්.